ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ සුචරිත TV YouTube channel එකත් සමගයි. ඔබට තෙරුවන් සරණයි. ඔබ අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ බුදුදහම ඇතුලේ සමාජ සම්මතයන් දිහා විශේෂයෙන්ම අර කුලය කියන සංකල්පය දිහා බලන විදිහ ගැන ඒ වගේම පුද්ගලයෙක්ගේ සැබෑ වටිනාකම තීරණය වෙන්නේ මොනව මතද කියන එක ගැන. ඔව් මේක ඇත්තටම හරි වැදගත් මාතෘකාවක්. අපේ අතේ මූලාශ්‍ර කිහිපයක්ත් තියෙනවා මේ කතාවට. dhammadialog.com වෙබ් අඩවියෙන් ගත්ත කොටස් ටිකක් තියෙනවා. ආචාර්ය සෝමරත්න මහත්මයාගේ නේද? ඔව් එතුමා පාලි මූලාශ්‍ර ඇසුරින්මයි ඒක කරන්නේ. ඒ එක්කම 2023 මෙයි බුදුසරණ පත්තරේ ලිපියකුත් ශ්‍රද්ධා ටීවී එකේ අඩු කුලේ කියපු වසලයා කියන දේශනා පිටපතකුත් තියෙනවා. හරි අපූර්වේ. එතකොට අපිට ශාස්ත්‍රීය පැත්ත වගේම අර පොදු ජනතාවට දහම් කරුණු ගෙනියන විදිහත් බලා ගන්න පුළුවන් මේ මූලාශ්‍ර එකතු වෙන්නේ. ඒක තමයි අරමුණත් ඒකමයි මේ කෙනෙක්ව උසස්ද පහද්ද කියලා තීරණය කරන්නේ උපතද එහෙම නැත්නම් මෙයා කරන කියන දේවල්ද බෞද්ධ පිළිතුර හොයාගන්න එක තමයි අද අපි මේ මූලාශ්‍ර හරහා කරන්න යන්නේ. හොඳයි. එහෙනම් පටන් ගමු. එහෙනම් අපි මුලින්ම බුදුදහමේ මූලිකම කාරණයකට යොමු වෙමු. බුදුසරණ ලිපියේ ශ්‍රද්ධා ටීවී දේශනාවේ දෙකේම හරිම පැහැදිලිව කියනවා කෙනෙක් වසලියෙක් එහෙම නැත්නම් බ්‍රාහමණයෙක් වෙන්නේ උපතින් නෙවෙයි ක්‍රියාවෙන් කියලා. අන්න ඒක තමයි වසල සූත්‍රය හරයම උතන තියෙන්නේ. අර ගාතාව නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහමනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහමනෝ. බුදුසරණ ලිපියේ කොපුටලා තියෙන ශ්‍රද්ධා ටීවී එකෙත් ඒක තමයි මුල් කරගන්නේ. සරලවම කිව්වොත් උපතින් කවුරුවත් වසලයෙක්වත් බ්‍රාහමණයෙක්වත් වෙන්නේ නැහැ. ක්‍රියාවෙන්මයි ඒක තීරණය වෙන්නේ. ක්‍රියාවෙන්මයි. dhammadialog.com එකෙත් මේ අදහසම තමයි පාලි මූලාශ්‍රයෙන් තහවුරු කරන්නේ. ඒ කියන්නේ වටිනාකම මනින මිම්ම සම්පූර්ණයෙන්ම හැසිරීම මත ආචාර ධර්ම මත රඳාපවතිනවා කියන එක. එතකොට මේ බසලයා කියන වචනයෙන් බුදුදහම ඇතුලේ හරියටම අදහස් කරන්නේ කාවද? ශ්‍රද්ධා ටීවී දේශනාවේ උදාහරණ ගොඩක් දෙනවා නේද? ඕ මේකෙදී වසලයා විදිහට කියන්නේ නොයෙක් විදිහ අකුසල කර්ම කරන අය. ඒක ඇත්තටම දිග ලයිස්තුවක්. ඒත් අපිට එක කොටස් කීපයකට කඩන්න පුරුවම. පළවෙනියටම අර ක්‍රෝධ කරන, වෛර බැන ගන්න, අනුන්ගේ ගුණ මකන, වැරදි මත දරන අය. හරි. දෙවනුව අනුන්ට හිංසා කරන අය, සත්තු මරන, ගම් නියම් ගම් විනාශ කරන ඒ වගේ අය. තුන්වෙනියට වංචනික වැඩ කරන අය, සොරකම් කරන, ණය අරන් නොගෙවා ඉන්න, බොරු සාක්ෂි දෙන, ඒ වගේ දේවල්. අනාචාරය ගැනත් සඳහන් වෙනව නේද? පෞලිය අයට සලකන විදිහ ගැනත්. අනිවාර්යයෙන්ම ඒක හතරවෙනි කාරණීය විදිහට ගන්න පුළුවන් කාමයේ වරදව හැසිරීම. විශේෂයෙන් අනුන්ගේ බිරින්දෑවරු තමන්ගේම නෑදෑ ස්ත්‍රීමික පස්වෙනියට අර කෘතඥ නොදත්කම. වයසට ගිය දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට සලකන්නේ නැති එක තමන්ට සල්ලි තියෙද්දිත් ඒකත් වසලකමක් විදිහටයි සලකන්නේ. ඔව් ඒ වගේම දෙමව්පියන්ට නෑදෑයන්ට පහර දෙන රළු වචනෙන් බණින එකත් මේව ඔක්කොම වසල ක්‍රියා. ඒ කියන්නේ සමාජ සම්මත කඩන එක විතරක් නෙමෙයි මූලික මනුෂ්‍ය බැඳීම් වල වගකීම් පැහැර හරින එකත් වසලකමට හේතුවක්. හරියටම තව තියෙනවා 6 වෙනියට අර කුහකකම, කෛරාටිකකම, උදව්වක් ඉල්ලුවම වැරදි පාර පෙන්නනවා. Tamanට සංග්‍රහ කරපුවාම ආපහු සංග්‍රහ කරන්නේ නැහැ. දුප්පත් ශ්‍රමණයන් බ්‍රාහමණයන් වගේ අයව රවටන එක. 7 වෙනියට අධික මානය. Tamanවම වර්ණනා කරගෙන අනුන්ට පහත් කරලා කතා කරන එක. Taman රහත් නැටුව රහත් කියලා කියා ගන්න එක ගැනත් තියෙනව නේද ශ්‍රද්ධා ටීවී එකේ? ඔව් ඒක තමයි පහත්ම වසලයා කියලා කියන්නේ. යා දෙව්ලොවද සොරෙක් කියලාත් කියනවා. ඉතින් මේ හැම උදාහරණයකින්ම පේන්නේ මේක උපතට ආදාළම නැහැ. සම්පූර්ණයෙන්ම ක්‍රියාවට ආධාර දෙයක්. සිත, කය, වචනය කියන තුනෙන්ම කරන දේවල්. අන්න හරි. මේ වසල සූත්‍රයේ දේශනා කරන්නත් විශේෂ සිදුවීමක් මුල් වුණා කියලා ශ්‍රද්ධා ටීවී දේශනාවේ කියවනවනේ අර අගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ කතාව. ඒකෙම පෙන්නනව නේද මේ ඉගෙනවීම ඒ කාලේ සමාජයට කොච්චර අභියෝගයක් වෙන්න ඇද්ද කියලා? ඇත්තෙන්ම ඒ කතාව තමයි මේ සූත්‍රයට හේතුව. බුදුන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ වඩින වෙලාවක්
අගික භාරද්වාජ බ්‍රාහ්මණයා එතකොට යාගේ ගෙදර ගිනි පූජාවක් කර ඉඳලා තියෙන්නේ. බුදුන් වහන්සේ තමන්ගේ නිවස පැත්තක එනවා දැකලා අර කුලමානේ ඔළුවට ගැහුවා කෑ ගහලා තියනෝ එතනම නවතිනු මුඩුමහන් එතනම නවතිනු වසලයා කියලා. බුදුන් වහන්සේටම. ඒ කියන්නේ මේ සමාජ ක්‍රමය ඇතුලේ බුදුන් වහන්සේවත් වසලෙක් කියලා ලේබල් කරන්නේ බ්‍රාහ්මණයාට හිතුණා. ඔව්. එතකොට බුදුන් වහන්සේ හරිම සංසුන් වහනවා පින්වත් බ්‍රාහ්මණයා වසලෙක් කියන්නේ කාටද කියලාවත් වසලෙක් කරන දේවල් මොනවද කියලාවත් ඔබ දන්නවද කියලා. එතකොට බ්‍රාහ්මණයා එලා කියනවා නෑ මම දන්නේ නැහැ ඔබ වහන්සේ දන්නවනම් වදාරන්න මම අහගෙන ඉන්නම් කියලා. අන්න එතකොට තමයි බුදුන් වහන්සේ අපි කලින් කතා කරපු කාරණා ඔක්කොම ඇතුළත් කරලා වසල සූත්‍රය දේශනා කරන්නේ. කෙලින්ම බ්‍රාහ්මණ මතයට එල්ල කරපු අභියෝගයක්. ප්‍රබල අභියෝගයක්. කුලය, වංශය, ගෝත්‍රය වගේ බාහිර දේවල් නෙවෙයි කර්මයයි ගුණයයි වැදගත් කියලා පෙන්නවා. මේ අභියෝගය තවදුරටත් පැහැදිලි කරන කතාත් අපේ මූලාශ්‍රවල තියෙනවනේ. ශ්‍රද්ධා ටීවී දේශනාවේ අර මාතංග චණ්ඩාලයාගේ කතාව. ඔව් ඒකත් හරිම බලගත් උදාහරණයක්. මාතංග කියන්නේ චණ්ඩාල කුලයක. ඒ කියන්නේ එදා සමාජයේ හිටපු පහත්ම කුලයක් කියලා සැලකුණ කෙනෙක්. ඒත් එයා තමන්ගේ ගුණධර්ම, සීලය, ප්‍රඥාව දියුණු කරගත්තා. කොච්චරද කියන්නවනම් බ්‍රාහ්මණයෝ පවා යාට ගරු කරන තත්වයට ආවා. මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා කියලායි කියන්නේ. ඒ වගේම බුදුසරණ ලිපියේ එන සුනීත කුණුශෝධකයාගේ කතාවත්. ඒකත් ඒ වගේමයි. සුනීත කියන්නේ කුණු අදින රැකියාව කරපු කෙනෙක්. එදා සමාජයේ හරිම පහත් විදිහට සැලකපු රැකියාවක්. ඔව්. ඒත් බුදුහමදුරම මුණ ගැහිලා පැවිදි වෙලා මහානදම් පුරලා අන්තිමට රහත් භාවයටපත් වුණා. මේ කතාව ඇත්තටම හරිව සංවේදී. සමාජයේ පහතයයි කියපු තැනක හිටපු කෙනෙක්ට උසස්ම තත්වයට එන්න පුළුවන් කියන එක ලොකු පණිවිඩයක් ඒක. නියත වශයෙන්ම මේ කතා දෙකෙන්ම පේනවා බුදුදහමේ දොරටු කාටත් ඇරලා කුලය තරාතිරම වංශය බලන්නේ නැහැ. වැදගත් වෙන්නේ උත්සාහය, ගුණධර්ම වඩන එක. බාහිර ලේබල් නෙවෙයි අභ්‍යන්තර වෙනස. අන්න ඒකයි. මේ කාරණා තේරුම් ගන්නකොට අර නිවැරදි දැනුමයි අවබෝධයයි කොච්චර වැදගත්ද කියන එකත් හිතෙනවා. dhammadialog.com එකේ ආචාර්ය සෝමරත්න මහත්මයා කියනවනේ ධර්මය ගැන අපේ වැරදි වැටහීමෙන්නේ ඒක සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරිකම නිසා කියලා. මේ කුලය වගේ දේවල් වලටත් ඒක අදාළයි නේද? ඊටමත්ම අදාළයි. අනිවාර්යයෙන්ම ධර්මයේ කෑලි කෑලි වලට අරන් සන්දර්භයෙන් පිට තේරුම් ගත්තම වැරදි වැටීම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් කුලය වගේ සමාජයේ ගැඹුරටම ගියපු සංකල්පයක් ගැන කතා කරද්දී බුදුදහමේ මුල් ඉගැන්වීම ඒ විදිහටම සම්පූර්ණ චිත්‍ර එක්ක තේරුම් ගන්න ඕනේ. ඔව්. dhammadialog.com එකේම උපුටනවා මහචුන්ද තෙරුන්ගේ වචන ටිකක් ඉගෙනීමට තියෙන ආසාව ඉගෙනීම වැඩි කරනවා. ඉගෙනීම ප්‍රඥාව වැඩි කරනවා. ප්‍රඥාවෙන් අර්ථය තේරෙනවා. අර්ථය තේරුණාම සතුට ලැබෙනවා. මේකෙන් පේනව නේද දැනුම ප්‍රඥාව අවබෝධය අතර තියෙන සම්බන්ධය? ඔව් ඒක හරි පැහැදිලි. බුදුසරණ ලිපියෙත් ඒ වගේම කෙලස් ගැන කියනවා. තණ්හාව, තරහව, මෝහය ඒවයින් මිදීම තමයි දුකින් මිදින මාර්ගය කියලා. පංචස්කන්ධය වගේ ගැඹුරු දේවල් ගැනත් පොඩ්ඩක් කියනවා. ඔව් මොකද අන්තිමට බුදුදහමේ ඉලක්කය සසර දුකින් මිදීමනේ. නිර්වාණය. එතකොට මේ වසල සූත්‍රයේ කියවෙන කුලමානය. ඒ කියන්නේ තමන්ගේ කුලය ගැන උඩඟු වෙන එක, අනුන්ව පහත් කරන එක. ඒකත් කෙලස් වලම කොටසක්. ඔව් ඒක මානය කියන කෙලෙස් ධර්මයට අයිති. ඒ වගේ මානයකින් යුක්තව වැඩ කරන එක අකුසලයක්. ඒක කියන්නේ කුලය ගැන වැරදියට හිතන එක. ඒ මත ක්‍රියා කරන එකත් සසර දුකට තවත් හේතුවක් වෙනවා. හරියටම. ඉතින් ඒකෙනුත් මිදෙන්න ඕනේ විමුක්තියට. අර පංචස්කන්ධය වගේ ගැඹුරු දහම් කරුණු තේරුම් ගත්තම මගේ කුලය කියලා අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා වැටහෙනවා. ඒ හරහත් මේ කුලමානයෙන් මිදෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගැඹුරු දේවල් ඉගෙන ගන්න dhammadialog.com වගේ තැන් උදව් වෙනවා. එයාලා කියන විදිහට අවශ්‍ය විදිහට පාඨමාලා හදලා ප්‍රතිඵල මත පදනම්ව උගන්වනවා. හරි. එතකොට අපි මේ කතා කරපු දේවල් කුලය, සමාජ තත්වය, ක්‍රියාවේ වැදගත්කම ගැන බුදුන් වහන්සේ අවුරුදු 2500කටත් කලින් කියපු දේවල් අද සමාජයටත් ඒ විදිහටම අදාළද? අනිවාර්යෙන්ම කිසිම සැකයක් නැහැ. අද සමහර විට එදා වගේ කුල ભેදය තදින්ම නැතුව ඇති සමහර තැන්වල. ඒත් මිනිස්සුන්ව විවිධ ලේබල් වලින් වර්ග කරන එක, කොන් කරන එක, පහත් කරන එක තාම තියෙනවා. ඔව් වෙන වෙන පදනම් මත. ඔව් සමහර විට උපන් පවුල, සල්ලි තියෙන හැටි, පෙනුම, කරන රස්සාව, ඉගෙන ගත්ත තැන, කතා කරන භාෂාව, දේශපාලන මතය අන්නේ වැඩි 1000ක් දේවල්. බුදුදහම කියන්නේ මේ මතු පිට දේවල් නෙවෙයි, ඇතුළත තියෙන චේතනාව, වචන, ක්‍රියා, ගුණධර්ම තමයි වටින්නේ කියලා. බුදුසරණ ලිපිය කියනවා වගේ එදා මිනිසුන්ට තිබුණු මානය, ඉරිසියාව, ක්‍රෝධය වගේ දේවල් අද මිනිසුන්ට තියෙනවා. හරියටම වසල සූත්‍රයේ කියන අකුසල් ක්‍රියා ටික බලන්න.
ක්‍රෝධය, වෛරය, ಗುಣ මකන එක, හිංසා කරන එක, සොරකම, බොරුව, වංචාව, දෙමෝපියන්ට නොසලකන එක, කුහකකම, උඩඟුකම මේවා අද නෑ කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා. ඉතින් වසල සූත්‍රයේ ඉගෙනවීම, ඒ කියන්නේ හොඳ දේ කරන කෙනා උසස්, නරක දේ කරන කෙනා පහත් කියන එක අදටත් වළංගුයි. කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නෙවෙයි කියන එක සදාකාලික පණිවිඩයක්. ඒ වගේම අද කාලේ මේ වටිනා දේවල් ඉගෙන ගන්න තියෙන පහසුවත් ලොකු දෙයක්. dhammadialog.com වගේ වෙබ්සයිට්, ශ්‍රද්ධා TV වගේ YouTube නාලිකා ලෝකෙ කොහේ හිටියත් මේ දැනුම ගන්න පුළුවන්. ඇත්තම ඒක ලොකු අවස්ථාවක්. මේ ගැඹුරු දේවල් නිවැරදිව මූලාශ්‍රය එක්කම ඉගෙන ගන්න, ඒ ගැන කතා කරන තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඒක උදව් වෙනවා. එහෙමනම් අද අපි කතා කරපු මේ dhammadialog.com බුදුසරණ පත්තරේ ශ්‍රද්ධා TV දේශනා පිටපත කියන මූලාශ්‍ර තුනෙන් මේක හඬින් කියවෙන ප්‍රධානම අදහස තමයි බුදුදහම අනුව කෙනෙක්ගේ වටිනාකම තීරණය වෙන්නේ උපත, කුලය, වංශය වගේ බාහිර දේවල් මත නෙවෙයි. තනිකලම තමන්ගේ චේතනාව සහ ක්‍රියාව මත. ඔව්. නජච්ඡා වසලෝ හොති කම්මනා වසලෝ හොති කියන එක තමයි සාරාංශය. අවසාන වශයෙන් අපි හැමෝටම ටිකක් හිතන දෙයක් ඉතුරු වෙනවා. අපි හැමදාම කරන කියන දේවල් ගැන, අපේ හිතේ ඇතිවෙන සිතුවිලි ගැන නිතරම සිහියෙන් ඉන්න එක කොච්චර වටිනවද? ඒ වගේම අනිත් අය දිහා බලද්දී එයාලගේ අර බාහ්‍ය පෙනුම, සමාජ තත්වය, සල්ලි, කුලය වගේ මතුපිට දේවල් වලට එහායින් එයාලගේ ක්‍රියා සහ ගුණධර්ම දකින්න අපේ හිත හුරු කරගන්න එකෙන් අපේ ඇතුළත වගේම මුළු සමාජයේම වඩා සාධාරණ කරුණාවන්ත වෙනසක් ඇති කරන්න කොච්චර දුරට පුරුවන් වෙයිද? මේ ගැන පොඩ්ඩක් හිතලා බලන එක වටිනවා කියලා මට හිතනවා.